ඝන අඳුරෙහි මැණිකක් සොයන ලෙස තාත්තාගේ සිරුරෙහි හුස්ම කලඳක් කොහේ හරි සැඟවී ඇත්දැයි සොයා බලනතුරු දොස්තර බියපත් වූ නෙත් දල්වා බලා හිඳුමු අප නිහඬව. මේ අසම සම පද පෙළි පෙළ කැසෙන්නේ හුදෙක් හැඟීම්බර කවියක පමණක් නොවේ. එය භාෂාවත් දර්ශනයත් මනුෂ්‍යත්වයත් අතර පාලමක් තැනූ මහා ප්‍රඥයෙකුගේ හදගැස්මයි. සිංහල ගෞරව උපාධීන් ඇරඹි ගමන කේම්බ්‍රිජ් සරසවිය දක්වා රැගෙන ගිය ආසියානු සිනමාව සහ සංනිවේදන න්‍යාය ලොවටම ඉගැන්වූ ලෝක සම්මානිත මහාචාර්ය විමල් දිසානායකයන් වෙනුවෙනුයි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අකුරු කර විමල් දිසානායකයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සෙවණේ පෝෂණය වූ විද්වතෙක්. පේරාදෙණි ගුරුකුලයේ ආභාසය ලැබුවත් ඔහු එතැනින් නොනැවති පශ්චාත් නූතනවාදී අදහස් සොයා ලෝකය වටා ගියා. පෙන්සිල්වේනියාවෙන් ශාස්ත්‍රපති උපාධියත් කේම්බ්‍රිජ් සරසවියෙන් ආචාර්ය උපාධියත් ලබාගත් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අංශයේ පළමු අංශාධිපතිවරයා ලෙස මෙරට සංනිවේදන විෂය උඩු යටිකුරු කළා. අද ඔහු හවායි සරසවියේ සහ හොංකොං සරසවියේ ගෞරවයට පාත්‍ර වූ ලෝක පූජිත චරිතයක්. විමල් දිසානායකයන් කවිය හඳුන්වන්නේ භාෂාත්මක වික්‍රමයක් ලෙසයි. ඔහු සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි බසින්ද කවි ලියා ජාත්‍යන්තරය දිනාගත්තා. ඔහුගේ ගිරිකුල හා සඳමණ්ඩල කෘතියෙන් අපට හමුවන ඒ සංවේදී කවියා තාත්තාගේ මරණය පද්‍ය පන්තිය තුළින් මරණය හමුවේ ජීවිතයේ අස්තිර බවත් පිය සෙනෙහසත් අපූර්ව ලෙස විග්‍රහ කරනවා. අවසන් හුස්ම පොද ගිලිහි ගිය බව දැනගත් සැනින් තාත්තා රළ පතරින් මිදුණු නිසල සෛරත් වෙනවි. ඔහු පෞද්ගලික අත්දැකීම් විශ්වීය අත්දැකීම් බවට පත් කරන ආකාරය ඉතාමත් විස්මයජනකයි. පැබ්ලෝ නෙරූඩා මෙන් ඔහු පෞද්ගලිකත්වයේ තුළින් දේශපාලනය සහ සමාජයේ දෙස බලනවා. කවියෙන් ඔබට ගිය විමල් දිසානායක සලකුණ අපට හමුවන්නේ සිනමාව තුළයි. ආසියානු සිනමාව, චීන සිනමාව සහ ඉන්දීය සිනමාව ගැන ඔහු ලියූ ග්‍රන්ථ කේම්බ්‍රිජ් සහ හොංකොං සරසවි මගින් ප්‍රකාශයට පත් කිරීමම ශ්‍රී ලාංකිකයෙකු ලෙස අපට විශාල ආඩම්බරයක්. රාජ් කපූර්ගේ සිනමාව ගැන ඔහු කළ විග්‍රහය සිනමා ලෝලීන්ගේ නෙත් විවර කළා. ඔහු භාෂාවට සිර වූයේ නැත. ටී.එස්. එලියට් පැවසූ පරිදි දෙවෙනි භාෂාවෙන් කවි ලිවිය නොහැකිය යන මතය ඔහු පරාජය කළේ ඉංග්‍රීසි බසින් කවි පොත් රැසක් ලොවට දායාද කරමින්. ටිම් ෆිෂර් හෙවත් පිළිහිඬුවා ලෙස තමාට උචිත රූපකය සොයා ජලයට බසින කවියා අද ලෝක සම්මානයෙන් පිදුම් ලබා සිටිනවා. අස්වසන්නට අඳුරු ලෝකය පෑව්වා මල් වඩම් වේදුම්. මහාචාර්ය විමල් දිසානායකයන් යනු අපේ අඳුරු ශාස්ත්‍රීය ලෝකය අස්වසන්නට පෑයෝ දේතුන්නක් වැනි චරිතයක්. ඔහු සැබවින්ම භාෂාව ජයගත්තෙකි. භාෂාව තුළින් ජාත්‍යන්තරයේ වික්‍රම පෑ විද්වතෙකි. එතුමාට අපගේ උත්තමාචාර්ය පිරිනමමි.